හායි ක්‍රීම් එකක් ගැන කියන්න ආවේ. මෙන්න මේ ඩොක්ටර් ඇල්දිගේ 345 කියන ක්‍රීම් එකේ ෆොටෝ එකක් මම TikTok එකේ ස්ටෝරි එකක් දාලා තිබ්බා. ඒ කියන්නේ මම ඒක පර්චේස් කරන්න ගියපු වෙලාවේ දාපු ඒක නිකන් නෝමල් ෆොටෝ එකක් දාලා තිබ්බා. ඒකට 4-5 දෙනෙක්ම මට රිප්ලයි කරලා තිබ්බ TikTok එකේ මේ ක්‍රීම් එක හොඳයිද කියලා අහලා. මේක මට නම් පර්ෆෙක්ට්. මේක මට නම්බර් 1. හැමෝටම හැබැයි මේක සෙට් වෙන්නේ නැහැ කියලාත් මට හිතෙනවා. මොකද මේක යූස් කරපු සමහරක් කට්ටිය කියනවා යාළුවට පිම්පල්ස් ආවා කියලා. මං ඒක නම් දන්නේ නැහැ. මට නම් මේක පර්ෆෙක්ට්. මම ඒකත් එක්ක යූස් කරනවා මෙන්න මේ සන්ස්ක්‍රීම් එක. මේ සන්ස්ක්‍රීම් එක මට හොඳටම හොඳ වුණා. හොඳටම සෙට් වුණා. ඒ වගේම මම මේ සෙන්ටෙලා එකේ ටෝන් බ්‍රයිට්නින් සීරම් එකත් යූස් කරන මේ ඔක්කොම දැන් ඉවර වෙලා තියෙන්නේ. මේකත් මට টপ. මේ තුනම තමයි මම යූස් කරේ. මේ තුන යූස් කරා මට ඒක ස්කින් එකට හොඳටම සෙට් වුණා. මේ ටික දැන් ඉවර වෙලා තියෙන්නේ. මං ආයේ ටික ගත්තා. මේ තියෙන්නේ මේක තමයි මේක සීරම් එක. මේක සන් ක්‍රීම් එක. මේක සන් ක්‍රීම් එක. මේකත් මේ Beauty of Johnson's ලගේ. ඊට පස්සේ මේක ඩොක්ටර් ඇල්දිගේ 345 කියන ක්‍රීම් එක. මේක නම් මට නම්බර් 1. හැබැයි සමහර කට්ටියට සෙට් වෙලා නැහැ. මම දාපු ස්ටෝරි එකට මට 4 දෙනෙක් හරි 5 දෙනෙක් හරි රිප්ලයි කරලා තිබ්බ මම අඳුරන්නේ නැති කට්ටිය. ඒකයි මම මේක දැම්මේ මේ වීඩියෝ එක. ඉතින් මට මේක සෙට් වුණ නිසා මේක මට හොඳටම සෙට් වුණ නිසා මම ගත්ත ඒකේ මිස්ට් එකත් මේකේ මොකද්ද මේක මේ අපි ටෝන් එකත් මම ගත්ත. මම මේක අද තමයි යූස් කරන්න ගන්නේ. මේක මම යූස් කරලා වීඩියෝ එකක් හිතුණොත් දානවා. මේක ගත්තා. මේ දෙක මම කොහොමත් යූස් කරන දෙකක්. මම අද තමයි මේ ටික ගිහිල්ලා ආයෙ රීස්ටොක් කරගත්තේ. මට නම් කියන්න තියෙන්නේ කොරියන් ස්කින් කෙයා මට නම් හොඳටම සෙට්. හොඳටම සෙට් ඉතින්. මේක මේ තියෙන්නේ මේක නම් මම කලින් යූස් කරා. මේක මේ යූස් කරා. මේකත් මම කලින් යූස් කරා. මේ ඔක්කොම මම කලින් යූස් කරපුවා. ඒවා ඉවරුණ හින්දා තමයි මම මේ ටික ආයෙ ගත්තේ. ඊළඟට මම මෙන්න මේක මම දැක්ක TikTok එකේ ගොඩක් වයිරල් යනවා මේක. මට මේක ආසයි තුන මේක මාර ගණන්. මේක ලංකාවේ නම් කොහොමද දන්නේ නැහැ. මේක මෙහෙත් ගණන්. මේක මම යූස් කරන්න ගත්ත මේ Medicube බ්‍රෑන්ඩ් එකේ. මේ බ්‍රෑන්ඩ් එක කොහොමත් টপම රේන්ජ් එකේ තියෙන බ්‍රෑන්ඩ් එකක්. මොකද ඒකේ මම මෙන්න මේක යූස් කරනවා. මේක විටමින් C එක Medicube ලගේ විටමින් C එක මේකට ගොඩාක් පාට වෙනවා. මේක දැන් භාගයක් ඉවරයි. මම චුට්ට යූස් කරන්නේ. මේකට ගොඩාක් මූණ පාට වෙනවා. ඒ කියන්නේ ලස්සන පාටක් එනවා. මේක මම යූස් කරපු නිසාම තමයි මම මේක ට්‍රස්ට් කරලා මේකත් ගත්තේ අද. මේක ගොඩක් ගණන්. පඩියම යනවා මේක ගන්න. ඊළඟට ආයේ මම යූස් කරනවා මෙන්න මේක. මේ තියෙන්නේ 91 මේ සීරම් එකත් මම යූස් කරනවා. මේකත් මට හොඳයි. හැබැයි මම මේක හැමදාම යූස් කරන්නේ නැහැ. පිම්පල් එකක් එහෙම ආවට පස්සේ මේක යූස් කරනවා. මේක ඉතින් පිම්පල් එකක් ආවට පස්සේ යූස් කරාට පස්සේ පිම්පල් එක කොහෙන් යනවද කියලාවත් දන්නේ නැහැ. ඊට පස්සේ ওই ටික තමයි මම යූස් කරන්නේ. මට කියන්න ඕනුනේ මෙන්න මේ ක්‍රීම් එක ගැන. මේකට මන් දන්නේ නැති කට්ටිය මට මැසේජ් දාලා තිබ්බ නිසා තමයි මට හිතුනේ මේක ගැන කියන්න. මේ ක්‍රීම් එක මට මාරම විදිහට මගේ ස්කින් එකට සෙට් වුණා. හැබැයි හැමෝටම සෙට් වෙන්නේ නැහැ. ඔයාලා යූස් කරලම තමයි බලන්න ඕනේ කොහොමද ඔයාලට ස්කින් එකට ඒක සෙට් වෙනවද නැද්ද කියලා. අනිවාර්යෙන් මේක යූස් කරනවා නම් මේ ඩේ ක්‍රීම් එක යූස් කරනවා නම් සන්ස්ක්‍රීම් එකක් යූස් කරන්න. මට මේ සන් ක්‍රීම් එක මට රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක ඉතින් ගොඩක් කට්ටිය දන්නවා මේ සන් ක්‍රීම් එක ගැන. මේක තමයි මම යූස් කරන්නේ. බයි.